The problem is people. තාමත් අපහසුතාවෙන්ද මොකද කතා කරන උගල ඇත්තටම මොකක් හරි දාන්න කමෙන්ට් එකක්. ඒකද මගේ විලි ලැජ්ජාව කපලා තමයි මම මේක රෙකෝඩ් කරන්නේ. හරිද? බලාගන්න ඉතින් පොඩ්කාස්ට් එකෙත් මගේ මුණ බලාගෙන ඉන්නේ මේක බලවට මොකෝ වෙන්නේ? next day නෙමෙයිද ඔයගලට උදේ ගෑල්ලා පෙන්නුවනේ. I can imagine your laugh outside the screen. සමහරවිට හිමින් පදිනෝ. මගේ අත්කම් නිර්මාණයක් නේ තියෙන්නේ. ඉතින් පාර පෙන්නන්න නම් ඔය ඩ්‍රයිව් කරන්නේ තෝ එක තැනින් ඉන්න තෝ පදින්නකෝ. මේ හරියට පෙන්නන්නකෝ. මේ ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවද කතා කරන්නේ නැද්ද? බලන් ඉන්නවා ඊට පස්සේ මම බලන් ඉන්නවා. ඒ බලන් ගිහලා ඊට පස්සේ මම බලයි. ඊට පස්සේ මම බිම්බලන් ඉන්නවා. අපි කියන්නේ අපි අලුත් අවුරුදු පටන් ගන්නත් ආහාර අනුපමයෙන් පවන. ගජරෙලි කියලා එකක් නැද්ද? එයා තමයි දැන් ඌමිසි දෙන්න. අනේ බැරු ආගෙන ඔයගොල්ලෝ සකර බයිස් කරනවා. Vlogger of the century. Anda. Ghee paratha. Look at the ghee paratha. Cool paratha again. අපි දැන් යනවා. හරිද? අපි යන්නේ නුවර. අපි ඔයගලන්ට මුලින්ම පටන් ගත්තේ ආහාර වේල අනුභව කරන තැනින් තමයි. ආහාර අනුභවය. ආහාර අනුභවයෙන් තමයි අපි කොහොමත් හැම වැඩක්ම පටන් ගන්නේ. රතු පාට වස්ත්‍රාභරණයෙන් සැරසී. ඔව්. අපි කියන්නේ අපි අලුත් අවුරුදු පටන් ගන්නත් ආහාර අනුභවයෙන් පවන. කියන්නගේ ඔයාලට පොඩ ඉන්නෝ. මගුල. දැන් උඹ කියන්නද ඕන් කරගත්තා. ඔව් අනේ පවර් එකේ මම බ්ලොක් කරන පටන් ගත්ත වෙලේ ඉතින් මේ ළමයින්ට බයිනවා. අනේ බැරුම් ආගෙන ඔයගොල්ලෝ සකර බයිස් කරනෝනේ පවනේ. ඔඩ දෙල් ගෙඩියක් කරන්නද? අදට ජනතාවට කරන වැදගත් නිවේදනයයි. අපි වැඩානේ ඉවඩු ගත්ත දවසක් නෙමෙයි. මේ මාස දෙක තමයි අපේ බ්‍රෑන්ඩ් එකේ බිසීම මාස දෙක. තව ඉතුරු මාස 6ට ඕන ඕඩර්ස් ඔක්කොම ෆයිනලයිස් කරලා ෆයිනල් වර්ඩ් එක දෙන්න ඕනේ මේ මාස දෙක ඇතුළත. මොකද අපේ ටයිම් එක යනවානේ ප්‍රොඩක්ෂන් ටයිම් එකක් තියෙනවානේ ලොකු. ඒ හින්දා මට ප්‍රෙෂර් එක වැඩි. මේ මාළු පාන් දිනවා කණ්ඩානේ. ක්ලිප් 55ක් මුසු කැටි කර විනාඩි 3කට කඩන්න ඕනේ. හරි මුසු කැටි කර. මුසු කැටි මුසු කර. මුසු කැටි කර කරන්නේ කියලානේ කියන්නේ. නෑ නේ මුසු කර කියන්නේ වෙනම. either you can use මුසු කර or කැටි කර. මුසු කැටි කියලා කියන්නේ. ඔයා තමයි හැදුවේ ඒක ලස්සනයි. හොඳයි. මුසු කැටි කර. I'm not good with single words මචං. I'm sorry. It's good. Side effects of English medium. මෙන්න ඕගලන්ට දැක ගන්න පුළුවන්. අශරයිනේ. එක්ක කාරෙක්. දැන් කඩු ගන්නාව මොකක්ද කියන්නේ? හොඳ නගිනින් තමයි ඉන්නේ. ඔයාලට දක්වලා දෙන්නද කඩු ගන්නාවේ කන්ද මොන වගේද කියලා? I can imagine your laugh outside the screen. අයියෝ අපි මෙහෙම පොඩක් ඉන්නකෝ. වැදගත් විදියට. ඔව් යවන්නේ vlog කරන ට්‍රේනින් එකකට යනවා. මේ දින කඳු අපේ රිෆ්ලෙක්ෂන් එකනේ මේන්නේ. සමහරවිට හිමින් පදිනෝ. අම්බලම වෙන්න අම්බලම. මේ අම්බලවත් තියෙනවා පේනද? අපි වෙන්නේ අපි වනේ වෙන්නේ පාත් කරයි. මේ ගස් තියන්නේ මේ ඈ. පාර උනර වෙන්නේ. ගස් තියලා. පැත්ත ලස්සන. වැව්. මේ ළමයි ඇත්ති තරම් දැකලා තියෙනවා කඩු ගන්නවා. නෑ අපි කිව්ව අනුරාධපුරේ මිනිස්සු හිටියොත් එහෙම. එයාලත් දැකලා තියෙනවා. දැකලා තියෙනවද? ඒක මම හිතුවා දැකලා නැද්ද? ඔයාත් දැකලා තියෙනවනේ. එහෙම කඳු මෙහෙම ඔබ්සර්ව් කරලා නෑ අපි. මම විතරයි දැකලා නැත්තේ. මම පාර දිහා බලාගෙන යන්නේ. හරි ලස්සනයි මේ පැත්ත. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්නකෝ. ලස්සනයි. හම්බෙලා කියන්නේ නෑ ගිහිල්ලා හම්බෙන්න. Taking Nuna api. I'm gonna be so mad. Foundation concealer නැතුව අනිත් ඔක්කොම පැක් කරලා. Foundation concealer නෑ. What was I thinking? What was my thought process? Because we need a foundation now. I am sad and mad. Nee මට දුකයි අප්පු. මොනවද කාලා බීලා ඉන්න ඕන. තා French fries. ඉතින් කොහේ ගියත් මගේ ජාතික ආහාර. මේක ලයිම් ජූස්. I am reading my book. අපි ගත්ත beef fried rice එක හරිද? මේක රයි. නාගත මයිලෝ ඩයිනෝසෝර් එක. මට මයිලෝ ඇලර්ජික්. that's very heavy.
different type of sauce. අපි දැන් වැඩ කරගෙන යනවා මගෙන් ඇත්තටම කියනවා කම්මැලි. මට ගන්න ඕනේ ෆවුන්ඩේෂන් එකක්. අපි ඒක විස්තරාත්මකව කියන්නේ. මම කිව්වා ජනතාවට. විස්තරාත්මකව ඔව් මම කිව්වා. රූපරාම සහිතව කිව්වා. ජනතාවට ජනතාව කමෙන්ට් සෙක්ෂන් එක හුකේ නෑ. දුකයි. The end. ඔයාලට පාරේ කට්ටිය කතා කරනවා. අපි මේ after chaos අපි ගොඩක් වැඩ කරගත්තා ගොඩක් බඩු මිස් වෙච්ච ඒවා ගත්තා එහෙම එක වුණා මම ෆවුන්ඩේෂන් එක ගත්තා දරුවනි යාවා මේ අපි ආව කොහෙද අපි හොටෙල් එකට ආවා ඔයගොල්ලන්ට පේන්නේ දැන් අතන කොන මේ අර තියෙන view point එක හිතන දාවන මම වෙනවද දන්නේ නැහැ මම තාමත් අපහසුතාවෙන්ද මොකද කතා කරන උගල ඇත්තටම මොකක් හරි දාන්න කමෙන්ට් එකක් මොකද මගේ විලි ලැජ්ජාව කපලා තමයි මම මේක රෙකෝඩ් කරන්නේ හරිද මම ගියා ගුණ චේන් එකට මේ අර එක ඕත කෙනෙක්ගේ පොත අප් ගන්න එයාගේ පොත නම් නැති වෙන්නේ තියන්නේ මචං ඒ පොත හැමතැනම තියෙන්න ඕනේ පොතේ හැටි ඊට ඒ පොතේ එහෙ නෑ කියන්නේ ඊට පස්සේ ඉතින් අර වැස්සේ කාගෙන ආපු හින්දා දුක වැඩි ගමට මම පොතක් ගත්තා ඔයගලන්ට පෙන්නන්න මගේ Kindle එක මේක මම හැදුවේ මේ පොප් සොකට් එක මම හැදුවේ සම්පූර්ණයෙන් මම හැදුවේ ක්ලේ වලින් මේ කවර් එක හැදුවේ මම මේ Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරලා මේ මගේ අකුරු තියෙන්නේ මේ මම හදපු රාමෙන් බෝස් හරි මේ සම්පූර්ණ මේ මගේ අත්කම් නිර්මාණයක් මේ තියෙන්නේ මේ පොප් චෝයුත් තියලා බලන්න කොන්දර බලන්න ඕනේ මම අමාරුයි පෙන්නනවා අර උදේ ගත්තු මාළු පාන් ගෙඩිය දිනවා මම එක මම කෑම අපිට යවන්නේ ළමයි මම කනවා මෙතන අපේ කෑම එක හරිද ෂෝ මේක ඉතින් මම බොනවා අනේ මේක හින රහයි මේ මම බොනේ. කොබන් පෙන්නන්න කට්ටිය බොන විදියත් පෙන්නන්න නෑ නෑ. ඉතින් පෙන්නන්න මූණ පෙන්නන්න එනවා. KCC කින් අචාරුවක් හම්බුණා ගත්තා මේ අපි ගත්තා බලන්න කොකොල මේ නෙල්ලි එකක් ගත්තා හරිද අර ගජ නෙල්ලි නෙමෙයි මොකද මල් නෙල්ලි අනේ ගාජනෙලි. මටත් එක්ක ලැජ්ජයි යකෝ. අනේ අඬ ගාජනෙලි. ගජ නෙල්ලි කියලා එකක් නැද්ද එහෙම වචනයක් නැද්ද ඒව ගත්තා තව අම්බකකුත් ගත්තා එයාකෝ ඒකට 9 මිනිස් දාලා තිනු සරයි කියලා එකපාරේ මේ බුසස් ගාවා ඉවරයි මොනවද ගාවා බරුද? හයි good morning දැන් වෙලාව කීයද උදේ 7යි වෙලාව දැන් හරියට අපිට අමාරුයි මේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක දෙන්නේ 7 මාට අපිට අමාරුම දැන් අපි කොෆි පීපල් දැන් අපි යනවා මේ කොෆි එකක් ගන්න මේ එහා පැත්තේ හොටෙල් එකට හරිද ට්‍රීස් එකට යනවා හරිද සාමාන්‍යයෙන් අපේ නේබර්හුඩ් එකත් එහෙම මොනවාරි හදද්දි මුළු නේබර්ස් ඔක්කොම එකතු වෙලා තමයි හදන්නේ අපි සාමූහික ප්‍රොජෙක්ට්ස් වලට හරි ආශයි හොඳ අපි දැන් කොෆි බොන්න යනවා මේ හොටෙල් එකට මෙතන කොෆි ෂොප් එකක් තියෙනවා ඒකේ we just getting a coffee that's all No, it's peach. it's hard This is the peach. it's our logo Right? This is our peach and these are hey next day next day නෙමෙයි නේද ඔයගලට උදේ ගෑලා පෙන්නුවනේ same day. same day අපි යනවා shopping මේ ඇඳුම් ටිකක් ගන්න ඔයගොල්ලෝ විශ්වාස කරගන්න මං අන්ඩර් පැකර් කෙනෙක් කොහොමද ඕනගාමීම අන්ඩර් පැක් කරගන්නවා දැක්කොත් මොන හරි ගන්න ඩැල්ලා මම කොහොමද තියා එනකොට මොන හරි අඳුමක් ගන්නවා කියලා මම ඉන්නේ ඊට මම රට ගියාත් ඕකම තමයි මං එහෙම full pack කරන එක නෙමෙයි figuring out තියෙන එක ඉන්නේ she doesn't like by the way මොකද they are forcing him to go shopping ඒක හොඳ ටැක්ටික් එකක් එතම තේරෙන්නේ. ගන්නකොට මට ලැජ්ජ හිතුන්නේ නැත්තම් රෙකෝඩ් කරන්න හරිද සමහර වෙලාවට මිනිස්සු බලන් ඉන්නකොට මට නිකන් මගේ සෝල් එක බලනවා වගේ නිකන් කොහොමද ඔය කමෙන්ට් එකක් මොකක් හරි දාන්න පට්ට ගැට් එකේ මේක කරන්නේ
හරිද? 2 hours later. ඔයාලට මම බය වෙලා වගේ පේනවනම් මොකද මම බය වෙලා හිටියේ. අපේ ගේ අඳුන් ගන්න. කඩේ කියන්න හරි නෑනේ. ඔක්කොම මෙයාගේ fan. අනේ ඔක්කොම බල ඕගොල්ලෝ බලාගෙන ඉන්නවද කතා කරන්නේ නැද්ද? බලන් ඉන්නවා ඊට පස්සේ මම බලන් ඉන්නවා. ඒ බලන් ගිහලා ඊට පස්සේ මම බලයි. ඊට පස්සේ මම බිම්බලන් ඉන්නවා නේ. මගේ ජීවිතේ බලාගෙන ඉගෙන තමයි මුකුත් කියනද උළු සාමිකම බලාගෙන ඉන්නවද මම මොනාරි වැරද්දක් කළා නැත්නම් මම හොරගම් කරනවා කියලා බලාගෙන ඉන්නවද නැහැ මම මේ අඩුව මට එක්සයිටි වගේ මට පොඩ අමාරුයි ඊට පස්සේ මෙයා කිව්වා මේ ඊට පස්සේ මම කිව්වා පුටුවක් හොයාගෙන ගියා ඊට පස්සේ ඒගොල්ලෝ හොඳයි ඊට පස්සේ ඒ ළමයාම මේ පුටුවක් ගෙනල්ලා දුන්නා ඊට මම ස්ටෝව් එක වැද්ද ඉඳගෙන ඉඳියා එතකොට මගේ කන්දෙන් උඩ පේන්නේ හරි බයයි ඊට පස්සේ බෑ ෆිටෝන් කාද මම ෆිටෝන් රූම් එක ඇස්සේ හිටියා මේ මීඩියට ළමයි කියන්නේ මගේ ජොබ් එකේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් එක මැච් වෙන්නේ නැහැ හරිද මට එන්සයිටි තියෙනවා මම බයයි සෙනග වැඩි තැන් වලට ඒක මේ හිතෙන් අදාදනේ අනේ මන්ද අපි අපේ මල්ලිට එහෙම කලන්තෙත් දානවා සෝ එහෙම එකක් තියෙනවා මේ වැඩි සෙනග නැහැ හරිද ස්ටාෆ් එක ගොඩක් ඉන්න අර කැෂියර් එක ගාවෙම හරිද ෂේක් 40ක් විතර ඉන්නවා 40ක් විතර කැෂියර් එක ගාව මෙයා විතරයි කස්ටමර් කෙනෙක් නේද මට පුළුවන් දන්නේ එතනින් මං ඉතද ඈත් වෙලා ඉතින් එතන අර අදලිව් වගේ වගේ බලලා මට බලන්න දැනුත් නැහැ මම එකපාරක් කිනාව නේද ඊට පස්සේ මොකද්ද කරන්නේ මං ඉතින් hina වෙලා ඊට පස්සේ ඉතියි ඉතින් මොනවා ඊට පාරක් පොඩ්ඩක් පෙන්නන්නේ ඉතින් ආයි නෝකන් පාර පෙන්න මූණම දැකලා ඇති වෙලා ඇත්තේ නැහැ that's very mean ඉතින් පාර පෙන්නන්න නම් ඔය ඩ්‍රයිව් කරන්නේ තෝ එක තැනින් ඉන්නේ තෝ පදින්නකෝ දෙයියන් වෙහි දෙයියන්ගේ මගේ අතර මේ පස්සෙන් එනවා ඒක මගේ පස්සෙන් එනවා දැන් KCC යනවා හරිද මොකද දන්නවද මගේ තරි අර අලුත් ආනේ අවුරුදු ඉවරනේ මගේ දා අවුරුදු සීසන් එකේ කියලා පොඩි ෂොප් දාලා හරිද හැමතැනම හැම ෆ්ලෝ එකේම එක අර අච්චාරු එතකොට ඔය හෝම් මේඩ් දේවල් සෙල් කරන ඒවා තියෙනවා හරිද මාත් ඉතින් මල පෙරිතේ වගේ බලාගෙන ගියා අපි ඊයේ හවස ගිහින් ඉඳ ගොඩාක් ඒවා වහලා තිබ්බේ ඒ අච්චාරු ටික රහයි හරි දැන් මගේ අදහස මොන හරි ඔය ජෑම් චිලි පේස්ට් වගේ ඒවා නේද දන්නේ මට කිව්වේ නෑ ඔයා තමයි දැන් කිව්වේ දැන් අපි යනවා කන්න පොත මම පොත ගියේ. ඔය ඊට පස්සේ මෙයා නිදාගත්තා. දැන් අපි දෙන්නට කන්න ඕනේ මොකද අපි දවල්ට කාලා නැහැනේ දරුවනේ. ඔයගොල්ලෝ දැක්කද අපි දවල්ට කනව නැහැනේ. හරි දැන් හින්දා දවල්ට කන්න ඕන හින්දා මේ මම මේ අපි දැන් පොට්ටයක් හොයාගත්ත එතනට ෆොටෝ හැටියට නම් රස පාටයි. වැඩි ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කරපු නැති තැන. Google reviews බලලා තමයි යන්නේ සාමාන්‍යයෙන්. No hate to influencers but like ඒක ගොඩක්ම subjective නිසා ඉතින් ඒගොල්ලන්ට රහයක් අපිට රහ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ Google reviews බලලා යනවා. මම මොකද අනේ රෙකෝඩ් කරන්න කියන්නේ මෙහෙම ආර දැන් මට KCC එකේ රෙකෝඩ් කරන්න හිතුණා. ඊට පස්සේ ගොඩක් සෙනගානේනේ privacy issues උත් තියෙනවා නේද? හොරින් කපල් එකක් යද්දි අම්මට ටිකක් අම්මා ආයි වගේ ඕල්ලයි පේනවා ඩවුන් කරන්න ඉවොත් ඉතින් මම සාමාන්‍ය මිනිස්සු වැඩි ඉන්න තැන් වල මම රෙකෝඩ් කරන්නේ. මම කැමතිත් නෑ කවුරු හරි මම රෙකෝඩ් කරනවා. ඉතින් ඒ හින්දා මම සාමාන්‍ය රෙකෝඩ් කරන්නේ. මිනිස්සු නැත්තම් මම උගල රෙකෝඩ් කරා. ඒක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. නැත්නම් ඔයගලන්ට මගේ මූණම තමයි බලන්න වෙන්නේ දිගට. හරිද? බලාගන්න ඉතින් පොඩ්කාස්ට් එකෙත් මගේ මූණ බලාගෙන ඉන්නේ. මේක බලනකොට මොකෝ වෙන්නේ? නේද? නම් පාර හරි මිස් කලංකයි සෙනග නෑ යන බලන්න සෙනග නැති හින්දා මම රෙකෝඩ් කරන්නේ. The problem is people. කවුරුත් නෑ අතර මේ පාරේ අපි විතරයි ඉන්නේ. යනවා ඉතින් අපි ගන්න. ෂෝ නේ. මෙයාට කියන්නේ. ෂෝ. අපි ඕඩර් කරා හරි. ඇහිනොත් මම බයයි so good. Spices කරගෙන බලන්නේ කියලා අපි කෑම හරි රසයි. මම හිතුවා අපේ ෂෙෆ් තමයි මෙනු එකේ නැති මෙනු එකේ නැති කෑමත් ඉල්ලගෙන කෑවා හරිද? රාමෙන් හදාගෙන කෑවා. ඊදර ෂෙෆ් අපිට සර්ව් කරේ
මේ පිරි සර්විස් එකත් මාරු උඩ ඉන්න ඔයගලන්ට කියන කාරගෙන කලගෙන හොඳට එක්ස්ප්ලেইন කරා ෆ්ලේවර්ස් එහෙම එයා දන්නේ දන්නේ ඉතින් හොඳට එක්ස්ප්ලেইন කරා ඔව් ඒක හරියි බේස් ෆ්ලේවර් එක එහෙම ඒක මාර අමුතු එක්ස්පීරියන්ස් එකක් යා එහෙම ඒ කියන්නේ හරියට එහෙම එක්ස්ප්ලেইন කරන්නේ නෑ නේද එයා කියන මෙහෙම බේස් ෆ්ලේවර් එක මෙහෙම ස්ටාර්ට් කරන ඉස්සෙල්ලා තමයි බිල්ඩ් අප් වෙන්නේ නැත්නම් අපි මේ ෆ්ලේවර් එක ටෝන් ඩවුන් කරනද මේ අර එහෙම කියන්නේ it was really good he's a really nice guy හොඳට හරි ජෙනුයින්ලි කතාත් කරා hi yes මම ඊ ටී-ෂර්ට් එකෙම තමයි ඉන්නේ හරියට හරවන්න නැති මිනිස්සු ඉතින් ඇති මැද ඇගිල්ල පෙන්නනවා කියලා මේ හරියට පෙන්නන්නකෝ අනේ මේ please ask why මම අණ්ඩ පැකගෙන ආනේ මේ ඔයාගේ අණ්ඩ පැක් මන් දන්නවනේ little to no packing තමයි අණ්ඩ to no packing ඔයාගේ අණ්ඩ පැකින් මම දැක්කා තායිවාන් යනකොට අයිද මොකක්ද උනේ තායිවාන් අපත්තු කුට්ටා 6ක් විතර ගෙනිච්චා මේ දෙකයි ගෙනිච්චේ දෙකයි ඔය බොරු ළමයා අණ්ඩ පැක කෙනෙක් නෙමෙයි මෙයා මේ එදා නම් පැක් කරද්දි මං හිතන්නේ බීලාද කොහෙද අනේ ළමයි කලිසන් දෙකයි ටී-ෂර්ට් දෙකයි ගවුමක් ගෙනිච්ච ගවුමේ සිප් එක වැහෙන්නේ ඒ ෆවුන්ඩේෂන් එක ෆවුන්ඩේෂන් very නෑ costly mistakes concealer පන්දයි අනේ කලිසමක් ගමුකෝ ඊටි කන්නකො අයිනෝ මම පෙන්නන්න මේ තියෙන පාර බලා ගන්න ඕගොල්ලෝ මෙහෙම කරනවා දැන් බලා ගන්න ඔක්කොම හරවන්න පාරේ ඉතල මාර vlogger of the century මොනවද නොකළ යුත්තේ මේ අපි අර ගමන් කලිසමක් ගමුකෝ මට කලිසම් නෑ මගේ කලිසමක් දෙන්න අනේ වීඩියෝස් කාර් එකෙන් නගිනවා බහිනවා කාර් එකේ කියවනවා ඔයගොල්ලන්ට කියන්න බැරි වුණානේ නේ වැදගත්ම දේ මේ මිනිස්සුන්ට කිව්වේ නෑනේ අපි අද චෙක් අවුට් වෙන්න හිටියේ අපි මේ කියලා අපි තව දවසක් දික් කරගත්තා වැස්සේ ඉඳලා වැහින්නේ නෑ නේද අවසරකට වයි අවසිනකට ආයි වහී කියලා හිතාගෙන අපි ඉතින් දික් කරගත්තා ඇයිනවද දන්නේ සද්දේ ටෙස්ටිං 1 2 3 උදේට සද්දේ මම Java launch එකේ brand content එකක් edit කරනවා Java launch එකේ මේ ගන්නවනේ loyal customers ලාගෙන location එකට ගිහලා තමයි වඩු වැඩ කරන්නේ එයාට මිග්‍රේන් අනේ යා ගියා ඇත්තටම මේ මම Java launch එකේ ප්‍රොමෝෂනල් කන්ටෙන්ට් එකක් කරා ඒක එඩිට් කරන්න ඕනේ මේ එයා ඒක එඩිට් කරලා දාන්නේ ෂෙයාර්ඩ් ඔල ඉන්න කීයසගේ පාකින් කියලා හුත් නෑ අර කාතුර දාලා විදගෙන යන්නත් ඕනේ ඉතින් මොකද ඔයගොල්ලන්ට මම දැන් ගිහිල්ලා කන්න අරක දැක්කද ත්‍රිවිල් එකේ මොකද ඔබ පසු වුණා නෙමෙයි මම ඔබ පසු කළාලු කෝචොක් දාගෙන ඉන්න එපා ඔබ පස්සේ මේ උඹ මොඩට රැඩි හරිද උඹල උඩ යන්නේ පොලිස් කාර්යයට වුණත් අපි දෙන්න හිරේ දාන මොන් දෙන්න බීලා කියලා ඇත්තටම අපි දෙන්නනේ දන්නේ මේ නිින්දෙන්න කිට්ට ගමන් කියලා මේක ඔක්කොම කාර් වීඩියෝ නේ තියෙන්නේ මේක දාන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ අතල්ලා දාන්න නෑ නෑ මම අරහන්නතර දානවා කාර් වීඩියෝස් කියලා අද ටයිටල් එකේ තුල you can't complain if I look like this don't worry මම මෙච්චර වෙලා වැඩ කරලා දැන් 11යි වෙලාව මම දැන් 11 මාරයි වෙලාව දැන් අපි යනවා ළමයි අපි පිටත් වෙන්න වෙලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න එයා ඩ්‍රොප් කරන්න පොඩ්ඩක් ඉන්න මේ දවසේ අවසන් භාගයයි දවසේනේ ට්‍රිප් එකේ අවසන් භාගයේ අපි මේ පෙන්නන්න ඕගොල්ලන්ට දිනදස තලගුලියකින් තලගුලි නැතු වෙන මේවා කනවා ඉරයි අම්බෝ බැරයි රහයි කියලා කිව්වේ පැණි රහයි කියන එකද මම මේ පොතේ මට තාම මෙච්චරයි කියවන්නේ මම උකත් කියෝලා ගෙදර යනවා ඉතින් කියෝන ගමන් කියලා ඔබ ආලින් දෙන්න නම් දෙන්න ආලින්ෙන් දැන් යන්න හදන්නේ මේ පුරා පැයක් නම් නැති වෙයි පුරා හෝරාව තුළ මාගේම මූණ බලාගෙන සිටපු ඔබ සියලු දෙනාටම දරුවන් අපි තව ආයි කොහේ හරි මොකද කිව්වෙම අපි ආයි එන්නකට ගියාලි අපි එන්න ඕගොල්ලෝ ආලින් දෙන්න එතකන් ඔයගොල්ලෝ මොනවද ගෙදර දොරවල් අහගෙන ඉන්න.